Hello guys, welcome back to Tech with Yash YouTube channel. අද ඉඳන් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ HTML code series එකක්. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා join වෙන්න. අපි HTML ඉගෙන ගන්න කලින් මුලින්ම දැනගන්න ඕනේ HTML කියන්නේ මොකක්ද කියලා. HTML කියන්නේ අපි web design කරද්දී භාවිත කරන basic language එකක්. ඒ කියන්නේ අපි මොනවද දැන් web එකක අපි කරන්න තියෙන structure එක හදන්න ඕනේ. ස්ටයිල් කරන්න ඕනේ ෆන්ක්ෂන් එක හදන්න ඕනේ. ෆන්ක්ෂන් එකට අපි භාවිත කරන්නේ JavaScript, ස්ටයිලින් වල CSS පාවිච්චි කරනවා. එතකොට ස්ට්‍රක්චර් එක හදන්න HTML පාවිච්චි කරලා. ඒ HTML පාවිච්චි කරලා තමයි වෙබ් එකේ heading එක අපිට මොකක් හරි table එකක් දාන්න ඕන, image එකක් ඒව දාන්න HTML පාවිච්චි කරලා. ඉතින් මම මේ HTML video series එකේ ඔයාලට step by step කොහොමද simple website එක design කරන්න කියලා structure එක design කරන්න කියලා ඔයාලට කියලා දෙනවා. Websites design කරද්දී අපි පාවිච්චි කරන එක softwares තියෙනවා. Notepad, Notepad++, VS Code, Sublime එහෙම කියලා ගොඩක් softwares තියෙනවා. අපි beginners ලට තියෙන software එකක් තමයි Notepad++ කියන්නේ. අපි VS Code එහෙම ගත්තොත් මේක beginners ලට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ practice කරද්දී ඒක අපි අරන් download කරලා වැඩක් නැහැ. මොකද ඒකේ අපි වචනයක් type කරපුවාම ඒ code එක type කරපුවාම අනිත් code එක ඒකේ suggest වෙනවා. එතකොට Notepad++ එකේ එහෙම වෙන්නේ නැහැ. Notepad වලට වඩා ඒක advanced. හැබැයි අර VS Code තරම් ඒක මේ advanced නැහැ. මගේ VS Code download කරන වීඩියෝ එකක් තියෙනවා. ඒක බැලුවේ නැත්නම් description එකේ link එක දාලා තියෙනවා. ඒකත් බලන්න. අපි දැන් බලමු කොහොමද Notepad++ අපේ Windows වලට download කරගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ. හරි guys, අපි මුලින්ම Chrome එක open කරගන්න ඕනේ. ඊට පස්සේ search bar එකේ search කරගන්න ඕනේ Notepad++ කියලා. ඊට පස්සේ එන පළවෙනි link එකට යන්න. ඊට පස්සේ මේ වම් පැත්තේ තියෙන download කියන එකට යන්න. ඊට පස්සේ මෙහෙම එකක් එයි. ඒකේ තියෙන උඩම තියෙන latest version එකට යන්න. ඒක click කරන්න. ඊට පස්සේ load වෙන site එකේ ටිකක් පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට මෙහෙම එකක් බලා ගන්න පුළුවන්. ඒක click කරන්න. එතකොට download වෙන්න start වෙනවා. හරි guys, download වුණා. දැන් මම open කරගන්න file explorer එක. ඒකේ downloads වලට යනවා. downloads එකේ උඩම තියෙනවා npv.8.9 install කියලා. ඒක double click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙහෙම warning එකක් දෙනවා. ඒ warning එකට ඔයාලා yes දෙන්න. ඊට පස්සේ අපිට තියෙනවා මෙතන language එක choose කරන්න. මම English දෙනවා. ඊට පස්සේ okay button එක click කරගන්න ඕනේ. ඊට පස්සේ එන එකට next දෙන්න. ඊට පස්සේ I agree දෙන්න.
ඊට පස්සේ next button එක click කරන්න. ඊට පස්සේ next button එක click කරන්න. ඊට පස්සේ මෙතන එන පළවෙනි button එකට tick එකක් දෙන්න. create shortcut on desktop කියන එකට. ඊට පස්සේ install button එක click කරන්න. ඊට පස්සේ එන එකට finish දෙන්න. දැන් අපිට පේනවා මෙතන අපේ notepad++ එක download වෙලා තියෙනවා. ඒක auto open වෙනවා finish දුන්නාට පස්සේ. ඒක auto open වුණාට පස්සේ අපිට පේනවා මෙතන නිකන් code එකක් තියෙනවා. අපි අලුත් file එකක් open කරගන්නවා. මෙතන වම් පැත්තේ කොනේම තියෙන icon එක click කරාට පස්සේ අලුත් එකක් open වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ HTML මේ document එක save කරන්න කියලා. මේකේ මුකුත් type කරන්න නැතුව save කරන්න බෑ හින්දා මම දෙනවා මෙතන brackets දෙකක් ඇතුලේ HTML කියලා. ඊට පස්සේ control එකයි S button එකයි ඔබනවා. ඊට පස්සේ එන එකේ මම දෙනවා desktop කියලා. desktop එකට දීලා මේකේ name එක මම දෙනවා my කියලා. my අපි HTML document එකක් save කරද්දී අනිවාර්යෙන් extension එක දෙන්න ඕනේ .html කියලා. නැත්නම් ඒක save වෙන්නේ නිකන් word document එකක් වගේ තමයි word document එකනේ. ඒ කියන්නේ නිකන් normal document එකක් විදියට my.html කියන extension එක දුන්නාට පස්සේ ඒක change වෙලා අපිට ඒක web browser එකකින් open වෙන විදියට ඒක හැදෙනවා. ඊට පස්සේ enter button එක click කරනවා. ඊට පස්සේ අපි දැන් ගිහලා බලමු home එකේ. එතකොට මෙතන අපිට පේනවා my කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක Chrome එකෙන් open කරගන්නවා. අපිට පේනවා මේක නිකන් blank page එකක් විතරයි. මොකද අපි එතන මොකොත් code එකක් type කරලා නැහැ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේ my.html කියන එක වෙනස් කරලා headings දාලා අපි simple web එකක් design කරන විදිය බලමු.